අයිබෝන් උදේ MCQ පේපර් එක කරන විදිහ හොඳම විදිහ මොකක්ද කියන එක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. පුතේ ලොකු කැටයන් දාන්න හදන්න එපා. පේපර් එක ගත්ත ගමන් පේපර් එක කරන්නත් ඉස්සෙල්ලාම වට කීපයකින් තමයි මේ උත්තර ටික ගන්න ඕන. පුතේ පළවෙනි වටේදී කරනවා හරියටම දන්න උත්තර ටික පේපර් එකේ මාක් කරලා හරි පේපර් එක දැන් ඔය පේපර් එක කරන් යන ගමන් ඔයා හිතන්නකෝ උන්න පළවෙනි එකේ විද්‍යාඥයෙක් නමක් තියෙන උත්තරාංග 3 පොඩ්ඩක් පේපර් එකේ යටි ගහනවනේ. ඒ පේපර් එක යටි ගහනවා කොටු කොලේට එන්නේ. හරි පේපර් එකේ ඉස්සෙල්ලාම කරන්නද දන්න MCQ ටික. හරි ඔයා හොඳටම දන්න ඒව ටික ටට ගාලා එකපාරෙන් මේකේ ඉඳන් 50 දක්වා සේරිම ඔයා දන්න ඔයාට පුළුවන් ඒව ටික ටට ගාලා කරගෙන යන්න. ආයෙ වන් ෂොට් කරගෙන යන්න. පැහැදිලිද? දැන් ඔය වැඩේට ඒ කියන්නේ පේපර් එකේ MCQ 50 එක වටයක් බලන වැඩේට ඔයාට විනාඩි 20ක වගේ කාලයක් ගත වෙයි. එකේ ඉඳන් 50 දක්වා සම්පූර්ණ MCQ ටික බලන්න ඔයාට විනාඩි 20ක වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. 20 අවට කාලයක් ගත වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔරලෝසුව කර යන්න. හරි විනාඩි 20ක වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. මේ විනාඩි 20 තුල ඔයාට MCQ 50න් සාමාන්‍යයෙන් MCQ 20ක වගේ ප්‍රමාණයක් ඔයාට ගොඩ දා ගන්නත් පුළුවන් වෙයි. හරිද? ඒ කියන්නේ ඔය MCQ 20 ඔයා හරියටම දන්න MCQ 20. හරි. ඔයා ඊළඟට ඔය MCQ ටික කරගෙන යනකොට දැන් MCQ පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට යනකොට හිතන්න පොඩි ගාණක් සාන්ද්‍රණයක් හොයන්න තියෙනවා. එහෙම නැත්නම් KSP වලින් KP KC වලින් පොඩි ගාණක් තියෙනවා. ඉතින් ඔයාට තේරෙනවා අර මේ ගාණ මට හදන්න පුළුවන් මේ වගේ ගාණක් අපි පේපර් ක්ලාස් වල කරා. හැබැයි පොඩ්ඩක් මේකට මට පොඩ්ඩක් වෙලාව යනවා. අන්න ඒ වගේ අර උත්තරේ ගන්න චුට්ටක් වෙලා යනවා තියෙන්නේ. ඒව කරන්නවද දෙවෙනි වටේදී. හරි. එහෙනම් දෙවෙනි වටේදී ඔයා කරන්නේ නැත්තේ අර පළවෙනි වටේදී මිස් කරපු MCQ ටික. මේක පළවෙනි වටය දෙවෙනි වටේදී කරන්නවා පළවෙනි වටේදී වා මිස් කරලා ගිහපු MCQ ටික. ඒ කියන්නේ පොඩ්ඩක් අර සුළු කිරීමක් කරලා උත්තර ගන්න ඕන ටික ටක් ගාලා කරගෙන එන්න. හරි එකේ ඉඳන් 50 දක්වාම ඔන්න දෙවෙනි වටේදී ඔයා මොකද කරන්නේ පොඩි ගණන් කෑලි ටික හදලා ඉවර කරනවා. ඉතින් ඔය වටේ ඉවර කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයාට MCQ 50න් 35ක වගේ ප්‍රමාණයක් කරලා තියාගන්න පුළුවන් වෙයි. 50න් 35ක්. ඉතින් ඔය සඳහා ගත වන කාලය දැන් මේකට විනාඩි 20ක් ගත වුණා. මේකට සාමාන්‍ය විනාඩි 40ක වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. පොඩි ගණන් කෑලි ටික තමයි ඔතකින් හදන්නේ. හරිනේ. හරි. දැන් ඔතනදී MCQ සේරුව 50න් 35ක් විතර ඔය හරියටම උත්තර ටික අරන් තියෙනවා. හරි MCQ 50න් 35ක ප්‍රමාණයක් හරියටම උත්තර ටික අරන් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වටේදී ඔය දන්න ටික කරලා දැම්මා. දෙවෙනි වටේදී ඔය ඉතුරු ගණන් කෑලි ටික හදලා ඉවර කරලා දැම්මා. දැන් ඔයාට MCQ 15ක ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න ඕන. හරි සමහරට අලුත් MCQ එච්චර 15ක වගේ ප්‍රමාණයක් නම් එන්නේ නැහැ. කොහොමත් පාස් පේපර් වලින්ම තමයි MCQ පේපර් එක එන්නේ. හරි අර සාමාන්‍යයෙන් MCQ 3-4ක් වගේ හරි අලුතෙන්ම අහන MCQ වෙන්න පුළුවන්. හරි. එතකොට ඔයා තුන්වෙනි වටේදී ඔයා MCQ කරනකොට ඔයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නම නැත්නම් පුළුවන් තරම් කල්පනා කරන්න. හරි ඔය හැරි ඉන්න වෙලාවක් නැහැ. ගත්ත ගමන් MCQ පේපර් කරන් යන්න ඕන. හැරි ඉන්න එපා. හරි පුළුවන් නම් හොඳටම කල්පනා කරලා උත්තර ගන්න බලන්න. හරි එහෙම නැතොත් එහෙමවට කරන්න නැත්නම් මොකද්ද උත්තර පහෙන් විය නොහැකි උත්තර අයින් කරන්න. හරි උත්තර පහෙන් මේක වෙන්න බෑ මේ වගේ සංඛ්‍යාවක් වෙන්න බෑ මෙන්න මේක මානමයක ගැලපෙන්නේ නැහැ මේක ඒකක හරියන්නේ නැහැ. හරි අන්න ඒ වගේ MCQ පහෙන් වට MCQ වල උත්තර අයින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම අයින් කරොත් මොකද වෙන්නේ? ඔයා කනා ෂොට් එකක් හරි ගැහුවත් ඒ උත්තරේ හරියන්න දෙන සම්භාවිතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි. එහෙනම් ඔයා මේ MCQ ඉතුරු වෙන 15 බොහොම කල්පනාවෙන් හොඳට බලලා ඉවරලා MCQ වෙන්න බැරි ඒවා අයින් කරලා ඉවරලා MCQ ටික කරන්න ඕන. ඉතින් ඔය විදිහට තුන්වෙනි වටේදීත් ඔයා කරන් ගියාට පස්සේ මේකෙන් තව සාමාන්‍ය MCQ 10ක වගේ ප්‍රමාණයක්. හරි මෙතන MCQ පැය භාගයක් වගේ යන්න පුළුවන්. MCQ 10ක වගේ ප්‍රමාණයක් ඔයාට අපහු හදා ගන්න පුළුවන්. රයිට් සාමාන්‍ය මට්ටමේ ළමයෙක්ට මම කියන්නේ ඔන්න තුන්වෙනි වටේදීත් ඔයාලට තමයි MCQ 5ක් වගේ ඉතුරු වුණොත් එහෙම උපරිම සම්භාවිතාවක් තියෙන MCQ කට උත්තර ගහන්න. හරි පුළුවන් තරම් උත්තර අයින් කරලා ඉවරලා උත්තරේ ගහන්න. මේ විදිහට වට තුන ගියාට පස්සේ ඔයා නිකන් ඉන්නේ නැහැ. හරි ඔයා දන්නවා ඔයාට MCQ පේපර් එකේ වරදින්න දෙන chance එක වැඩිම MCQ ටික තමයි 31 ඉඳන් 50 දක්වා MCQ ටික. ඔයා මේ ඉතිරි වෙන පැය භාගය තුල ආපහු 31 ඉඳන් 50 දක්වා MCQ ටික චෙක් කරන්න ඕන. පුළුවන් නම් ආපහු MCQ 1 ඉඳන් 50 දක්වාම උත්තර හරියට මාක් කරලා තියෙනවද කියන එක චෙක් කරන්න. ගොඩක් ළමයි අපිට හම්බෙලා තියෙනවා. හරි පේපර් එකේ හරි උත්තරේ ගහලා හැබැයි කොටු කොල්ලේ ගහලා දෙන්නේ පඩලලා. අනපරාධයක්. හරි ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට මේ ඉතිරි වෙන කාලය තුල බලන්න ඔයා හරි උත්තරේටද කොටු කොටේ මාක් කරලා තියෙන්නේ කියන එකත්.
හරි එහෙනම් මේ විදිහට කරොත් වඩ සාමාන්‍යයෙන් පැය භාගයක වගේ කාලයක් ඉතිරි වෙනවා. ওই පැය භාගය තුල වඩ තවදුරටත් පේපර් එක ආපහු බලලා ඉවරලා උපරිම MCQ ප්‍රමාණයකට 45ට වඩා වැඩි MCQ ප්‍රමාණයකට වඩා අනිවාර්යයෙන්ම යන්න උපරිමෙන් පුළුවන් වෙනවා. රයිට් එහෙනම් MCQ පේපර් එකේ උපරිම ලකුණකට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රයිට් එහෙනම් තෙරුවන් සරණයි පුතේ අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.